සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. අද මගේ අම්මගේ 68 වෙනි උපන්දිනය. ඉතින් මේ ලස්සන රසම රස කේක් එක මගේ අම්මයි පුංචි දෙන්නම වෙනුවෙන් හදලා දුන්නේ. අලව්වේ දිලි කේක්ස් කරන දිලිනි මුදලිගේ නංගි. මගේ පුංචිගේ උපන්දිනය තිබුණෙත් පහුගිය 20 වෙනිදා. ඉතින් අම්මගේ පුංචිගේ දෙන්නටම උපන්දින වෙනුවෙන් පුංචියට මේ වගේ කේක් එකක් හදලා ඒගොල්ලන්ව සතුටු කරවන්න අපි හිතුවා. දිලිනි නංගි ගෙදරටම කේක් එක ඩෙලිවර් කරපු නිසා අම්මයි පුංචි දෙන්නම දන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනුවෙන් අපි කේක් එකක් හදවලා කියලාවත්. ඇත්තටම එයාලා පුදුම වුණා. ඉතින් මේ කේක් එක අයිසින් තවරුණු චොක්ලට් පිරිච්ච ලොකු කේක් එකක්. හරිම රස කේක් එකක්. දැන් මේ කේක් එක කපා ගන්න බැරුව තමයි ඔය අම්මා ඉන්නේ. හරි, දැන් ඉතින් කේක් එක කපලා අම්මා කවන්නයි හදන්නේ. ඉස්සර වෙලාවම කාටද යා කේක් එක කවන්නේ බලමුකෝ. එයාගේ ආදරණීය බෑන පොඩ්ඩට. මේ ඉතින් එයාගේ මුණුපුරානේ. හරි, දැන් ඊට පස්සේ කැරකිලා ඇවිල්ලා ඔය යන්නේ මගේ රත්තරන් තාත්තා ළඟට. තාත්තා නම් අද මහන්සියෙන් ඉන්නේ. වැඩට ගිහිල්ලා ඇවිල්ලානේ. ඊට පස්සේ තාත්තටත් කවලා කෙලින්ම අපි ළඟට තමයි ඔය එන්නේ. පුංචි නම් ඉතින් එහෙම කවනකොට කන්න කැමති නෑ. ඒ මගේ පුංචිගේ හැටි. මම නම් ඉතින් කට ඇරලා ලොකු කේක් කෑල්ලක් කෑවා. මොකද මම හරිම ආසයි දිලිනි නංගිගේ කේක් කන්න. ඔය අපේ දෝනිනේ. එයා වීඩියෝ කරන ගමන් මං වගේම. ඊළඟට අපේ ස්වීට් නංගි තමයි කේක් කෑල්ල කන්නේ. එයා තමයි මෙච්චර වෙලා කැමරමන් වැඩේ කළේ. හරි. දැන් ඉතින් කේක් එක කවුද කන්නේ ඊළඟට? ඔන්න අම්මා තමයි ඔරගෙඩියා වගේ ලොකු කෑල්ලක් කෑවේ. අම්මා හරි ආසයි කේක් කන්න. ඊට පස්සේ අම්මට අපි පුංචිටත් එක්කම දෙන්නටම එයාලට වටිනම තෑග්ගක් දෙන්න කියලා හිතුවා. මම අසනීපෙන් ඉන්න හින්දා හැම සතියන්තකම අම්මා කොළ කැඳ හදලා දෙනවා මට. එයාගේ බ්ලෙන්ඩර් එක කැඩිලායි තිබුණේ. ඒ නිසා අපි යාට අලව පරාක්‍රම ඉලෙක්ට්‍රොනික්ස් වලින් බ්ලෙන්ඩර් එකක් අරගෙන දුන්නා. ඉතින් අම්මා ගොඩාක් සතුටු වුණා. ඒ වෙන මොකටවත් නෙමෙයි. ඒකෙන් මටම යමක් කරන්න පුළුවන් හින්දා. එයාලගේ ජීවිතේම අපි වෙනුවෙන් තමයි කැප කරලා තියෙන්නේ. ඉතින් අද හවස හරිම ලස්සන හවසක්. හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.